යාළුවනේ අපිත් එක්ක එහෙනම් අද යමු බේල්වුඩ්. ඉතින් අපි උදේ 6ට විතර ගෙදරින් පිටත් වුණා. ඒ නිසා අපි උදේට කෑම කන්න ආවා මවනැල්ල කීල්ස් එකට. කවුරුත් නැද්ද? අපි ගිහිල්ලා ඕපන් කරමු. දැන් අපි කිලෝමීටර් 80.6ක් ඇවිල්ලා. ඉතින් අපි කීල්ස් එකෙන් කෑම කාලා හැම ආයෙත් අපේ ගමන යන්න පිටත් වුණා. ටික හිතල වෙනවා තව කොහෙද කඩු ගන්නාව ඔය එන්ජින් එකෙන් අත තිබ්බනම් හිතල යනවා වෙනම රටක් මේකනේ. ඒක තමයි. වීසා ඕනේ දැන්. අපිව පහු කරන් ගිය කට්ටියව අපි අල්ලමුද? ඒක තමයි. අල්ලන්න නැතුව පාස් කරගෙන යනවා. බස් එක බස් එක ගන්න පිටිපස්සට අපිට යන්න මේක වදින්න වැදුන්නේ නැහැ නේ. Thank you බොසා. ආයෙත් මලක්ක එන්න මොන මාල්ද දන්නෙත් නෑ ලස්සන තියාගන්න. Thank you. කහන එකක් දුන්නා. කහන එකක් දන්නේ නෑ ඔය ඇඟේ ගහ ගන්න එපා. පාර නම් ගන්න දෙයක් නෑ.
ලස්සන තව බැලුවේ. ඔව්. ඉතින් guys අපි දිගටම map එක දාගෙන තමයි ගියේ. ඒ නිසා මම හරියටම පාරවල නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. නමුත් මේ මෙතන දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕගොල්ලන්ට බෙල්වුඩ් පයින් ෆොරස්ට් එක බලන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහටම ගියාමත් පොඩි වෙන view point එකක් තියෙනවා. නමුත් ඕගොල්ලෝ පයින් ෆොරස්ට් එකම බලන් යනවා නම් එතනින් දකුණු පැත්තට තියෙන පාර තමයි යන්න ඕනේ. අපිත් එතනින් දකුණු පැත්තට දාන්න යද්දි එතන හිටපු කාර් එකේ හිටපු කෙනෙක් අපිට කිව්වා මෙතනින් කෙලින්ම යන්නයි කියලා. අපි ඉතින් කෙලින්ම යනවා මේ. හරි ෂෝ. එක්සයිස් එකක් වෙන්න ඕනේ. රෝල් වෙලා ඔව්. ඉතින් guys මෙතන පහලින් ඔයාලට වාහනේ දාලා මෙතන කන්ද නගින්න ඕනේ. හැබැයි එතන පහල කාර් එකකට වගේ නම් ඉඳ නැහැ. බයික් ටිකක් නම් දාලා තිබ්බා. බයික් එකකට වගේ නම් මෙතන ඉඳ තියෙනවා. ඉතින් ඔයාලට මෙතන කන්ද නැංගකට පස්සේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී කැමරාව හෙල්ලෙන එක ගැන වැඩි හිතන්න එපා. මොකද සෑහෙන්න හුලන් තිබ්බා අපි ගිය වෙලාවේ එතන උඩට. වැස්සා නම් මම මාක්වත් නැහැ. නමුත් සෑහෙන්නම හුලන් නම් තිබ්බා. පොළු පෙට්ටියෝ අයයි මමයි කියන්නේ. පැටිය නෙමෙයි ලොකු වෙයි. ඒයි. නට්ටතෝ. වැටුනොත් එහෙම කැමරාවේ හොක්කට කන්නේ දායි. මට නෙවෙයි මම පවුන. මම පවුන කැමරාව බැලන්ස් එකේ ඉන්න ගන්න. ස්ක්‍රීන් මොනවද කළේ? අනේ ඉන්න. අපි යමුකෝ අනිත් තැනට. මෙන් අර වේගයකේ ත්‍රිවිල් එක. කී දැන් නම් කීයක් දන්න. ඉලෙක්ට්‍රික්. බීම එකක් රොටි රහයි කියලා මම දැක්ක ඔය කට්ටේ තියෙනවා. ඒක තමයි. අර යන්න. බාණ්ඩව චුට්ට දුරයිනේ අපි අපරාධය අහට. අපි අපරාධ අහට ගියේ අර මනුස්සයා කිව්වේ හින්දා. අර පේන දුරන මේ මං කිව්ව දැන් අර මං කිව්වේ දේවාලයක් ළඟින් දාලි වෙලා වාහනේ යන්න තියනවා කියලා. ඔය පයින් යන්න තියෙන තුරු. ඉතින් ඔයාලටත් ඔන්නම් මෙතන දේවාල ළඟින් වාහනේ දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් බයික් එකක් වගේ නම් තව චුට්ටක් ඉස්සරහට ගන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ. එතනින් ඔයගොල්ලෝ බයික් එක නවත්තලා කලින් වගේම පොඩි කන්දක් තියෙනවා. කලින් තරම් ලොකු නැහැ. නමුත් පොඩි කන්දක් තියෙනවා නගින්න. මෙතන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ බෙල්වුඩ් වල පයින් ෆොරස්ට් එකට.
ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගිය දවසේ එතන වැස්සවත් එහෙම නැත්නම් මීදුමවත් මොනවත්ම නැහැ. අපි ඉතින් එක්ස්පෙක්ට් කරගෙන ගියපු වේදයක තිබ්බේ නැහැ. බට් එතන පරිසරය එඩික ඒ විදිහට අපි එක්ස්පෙක්ට් කරා වගේම ලස්සනට තිබ්බා. දැන් මෙච්චර වෙලා අපිට මීදුමවත් මොකක්වත් නැතුව තිබිලා යනකොට වැහැලි වෙලා ඔක්කොම මීදුම් පැවුවාම හරිද? තිරිසන් වගේ. යන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්. ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්. දැන් ඩිපෙන්ඩ් වෙලා. මේන් තෙමිලා මේක. මේ අර මං උදේ අරන් දීපු මල් නේද? ඒක මම බෑග් එක. ඔව්. ලස්සනයි. පාට අමාරු වෙන්නේ නැත්තම් තව ෆොටෝස් ටිකක් අරගෙන යන්නද? හා? ඔව්. අර දැන් ඉතින් මේදුම ඇවිල්ලා අර බලපල්ලෝ. අර ආච්චිලට හාල් කරන්න. අපි අතන හිටියේ දැන් එතෙන්ටත් එනවා ටිකට. අර පාත් වෙන. ඉතින් අපි එතන ෆොටෝස් ටික අරගෙන හැමීට ගෙදරින් පිටත් වුණා. ඒ එන ගමන් අපි පල්ලෙහා එතන තියෙන රොටි කඩේට ගියා. එතනින් රොටියක් කාලා හැම අපි එන්න හදනකොට එතන හිටපු අංකල් කිව්වා දැන් අපි එනකොට ආව පාර වහලා දැන් ඒක හදනවා කියලා. අපි එනකොටත් එතන කොන්ක්‍රීට් දාන්න ලෑස්ති කර තිබ්බේ. සමහරට ඕගොල්ලෝ යනකොට එතන කොන්ක්‍රීට් දාලා තියෙයි. ඉතින් කොහොම හරි අපි එතනින් ආයේ එනකොට පිටත් වුණේ අපි ඔය බෙල්වුඩ් පයින් ෆොරස්ට් එකට ආව පාරෙම අනිත් පැත්තට හැමෙන්න පිටත් වුණා. ඉතින් එනකොට තමයි අපි දැක්කේ ඒ පැත්තෙත් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ගොඩක්ම වාහන තිබ්බේ ඒ පැත්තේ. අපි අනිත් පැත්තෙන් එනකොට මොකුත් එහෙම වාහන තිබ්බේ නැහැ වැඩි. මේ පැත්තෙන් එනකොට අපි දැක්කේ ගොඩක් කට්ටිය එතනින් වාහන නවත්තලා පයින් ඉස්සරහට එනවා. ඉතින් ඕගොල්ලොත් යනවා නම් මේ පැත්තෙන් යන්න පුළුවන් අනිත් පැත්තෙන් යන්න පුළුවන්. අපි ආව පැත්තෙන් යනවා නම් එතන තියෙන රොටි කඩේ ගාවින් දකුණු පැත්තට දාලා ආව නම් හරි. මං හිතන්නේ ඒක තමයි ඕගොල්ලන්ට ලේසිම පාර. මොකද නැත්තම් අනිත් පැත්තෙන් එනවා නම් පයින් යන්න ගොඩාක් දුර තියෙනවා. අනිත් එක කොහොම වෙයිද දන්නේ නැහැ. නැතුරට යන්න පුළුවන් කොහොමද දන්නේ නැහැ. ගස් වැටලා තියෙන්න පුළුවන්. අපි ආව පැත්තේ එහෙම කිසි ඉෂුව එකක් තිබ්බේ නැහැ. හොඳට පාර තිබ්බා. පාර කඩතුළු තිබ්බට එන්න පුළුවන් මට්ටමේ තිබ්බා. ඔයාලත් මේ පැත්තෙන් එනවා නම් ඕගොල්ලන්ට අර රොටි කඩේ තියාගන්න පුළුවන් ලෑන්ඩ්මාර්ක් එකක් විදියට. ඉතින් ඕගොල්ලන්ට එතන ඉඳන් එද්දි ආය යනකොට දිගටම නිව්ටල් එකේ යන්න පුළුවන්. කිලෝමීටර් 8ක් විතර අපි ආවා නිව්ටල් එකේ දිගටම.
මට හැංගිලා යන්න කිව්වා. සුද්දා ඉද්ද ගල තියෙනවා. හරිද? අර ෆොටෝස් ගන්න කට්ටිය අතනක්. හරිද? ඉතින් අපි එද්දි දැක්ක දිගටම පාර දෙපැත්තේ කඩවල් වල වතුර බටයක් ගහලා උඩට වතුර විදින්න වගේ දාලා තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොකටද ඒක යූස් වෙන්නේ කියලා. වැහලා ඉවරයිනේ. දැන් ඉතින් ඇදුම් ටික වේලේ යනකොට ගිය පාර නුවර යනකොටත් කොහොමයි හරිද? ඔව්. මාත් කියන්න හැදුවේ. ඒ මොකද්ද? බූමරංගයක් ඉදිරියෙන් කියලා තියෙන. අනේ පඩේයෝ. මාර්ගයේ ලිස්සන සුළුයි. බලන්න කිසි අපි දෙන්නම එකම නේරේ. ඒක තමයි. මං ඒක දකින්න නැතුව ඇති කියලා නිකා හිටියේ. මේක ඒ ස්ටාර්ෂිප් එක ඉස්සරහින්ලු තියෙන රොකට් එක අර උඩට යන්න. අනේ මොකක්ද? අතුරු මාර්ගයක් වැටෙනවලු පාරට ඉස්සරහින්. ඔය බාන්න ඔය හරි දිනනවා කියලා පාර. පවුණාද දැන්. වේවැල් දෙන්නේ. නෑ දැන් මේ පැත්තෙන් තිබ්බේ ඒ කියන්නේ දකුණු පැත්තේ එක තියෙන්න ඕන. පහුවෙන්න ඇති. එච්චර දුර එකක් නෙමෙයි ඒක. පහපාටේ වෙන් කියන්නේ ඉතින් කියන්නේ. ඈ? පහපාටේ වෙන් කියන්නේ ඉතින් කියන්නේ. නෑ. එහෙම්මම කියන්න බෑ. වෙන්නත් පුළුවන්. මම ඒක යන හරියට මෙහෙම වැඩි හිතලා නෑ. ඒක නෝට් වෙලා නෑ මට. දැන් මේක නිල් පාටයි නේ. දැන් මෙතන තමයි තියෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය. කොළ පාටේ මොනවද? අර පොඩි පාරෙන් මේරිගමට යන්න තියෙන්නේ. ඔව් ඒක එහෙම ගෙලින්ම දාන්න තියෙන්නේ. පහරෙන් හර යන්න පුළුවන්. කමක් නැහැ. ඉතින් මෙහෙනොත් යන්න පුළුවන්. දැන් ඉතින් ලොං රයිඩ් එකකට පස්සේ දැන් කිලෝමීටර් 251යිද 2.6යි යාද දැනට ඉතින් මේකේ ගිය වැඩිම දුර එක දිගට එක දවසක් ඇතුළත එක දිගට කියන්නේ ඉතින් මේ මගදී නැවතුණා හැම වුණා ඒක ඉතින් මේ ඒ වුණාට දවසක් ඇතුළත ගිය වැඩිම දුර මේ එතකොට මේකේ ලීටරයකට කිලෝමීටර් 46ක් වැඩ කරලා කියලා මේකේ පෙන්නනවා. මම ඉතින් සාමාන්‍යයෙන් මේකේ ගාන හදන්නේ 40යි කියලා. එතකොට ඉතින් අවුලක් වෙන්නේ නැහැනේ. 46ක් පුළුවන් වෙලා තියෙනවා. දැන් අද 46 කට ඕකේදී 46ම නෙමෙයි. 45 4 වගේ ඇති. බොහෝ දුරට ඇකියුරේට් නමුත් 100%ක් ඇකියුරේට් නෑ ඉතින්. මේ ඉතින් මේකේ අපටස
ඉතින් අද රයිඩින් එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම සෑහෙන්න අමාරුයි අත් දෙකට. මේ කඳුව නම් මනං හෙන්දා කියන්නත් බෑ. මේක අර හැන්ඩල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම වගේ ඒක නෝට් කරලා තියෙනවා. මේ ටික දුරක් පදිද්දි වුණත් අතට අමාරු ගතිය. ඒක ඉතින් එච්චර ළඟ පදිද්දි මට එච්චර ඇවිල්ලා තිබුණේ නැහැ. මං හිතුවේ නැහැ ඒකෙන් හින්දා ඒක එච්චර වෙයි කියලා. නමුත් දැන් අද දුර පදිනකොට තමයි ඒක සෑහෙන්න අමාරුයි. අත හිරි වැටෙන ගානටම අමාරු ගතියක් තියෙනවා. දෙන්නෙක් එක පැද්දේ. එතකොට ඉතින් එතනත් පොඩි බරක් වැටෙනවා. ඒ නිසා තනියෙන් පදින එකේට නම් කොහොමද කියලා කියන්න මට අයිඩියා එකක් නැහැ. but ඒ ඉෂුව එක තියෙනවා. සෑහෙන්න මේක මට දැනුණා. අනිත් දේවල් නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. රයිඩින් පෝෂන් එකේදී අර කට්ටිය කියලා තිබ්බා මේ පිටිපස්සට දෙනවයි කියලා. දුර පදිනකොට ඒ සීන් එක කොහොමද දන්නේ මම මේකට ගත්ත අර ජෙල් පෑඩ් එක. ඒක නිසා මට නම් එච්චර ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. පිටිපස්සේ යන එක්කෙනාටත් ටිකක් අමාරු නා යාට නම් ගොඩක් දුර යනකොට. එහෙම පොඩි ඉෂුව ගන්නක් තියෙනවා. නමුත් මට නම් එහෙම කිසිම ඉෂුව එකක් ආවේ නැහැ. ජෙල් පෑඩ් එක දාගත්තට පස්සේ එහෙම නැතුව නම් ටිකක් මේ ළඟ වුණත් පොඩ්ඩක් රිදෙilla තිබ්බා. නමුත් අරක දාගත්තට පස්සේ එහෙම ඉෂුව එකක් නැහැ. ඕක තමයි ඉතින් අද අපේ බ්ලොග් එක. අපි එහෙනම් අලුත් දවසක හම්බෙමු. මෙතන වැලිවේරිය පල්ලියේ දැන් මංගලයට සරසලා තියෙනවා. ලස්සන ලයිට් එකක් තියෙනවා. ඒකත් බලාගෙන එහෙනම් අදට බ්ලොග් එක මම එහෙනම් එන්ඩ් කරනවා. අපි එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. See you guys in next vlog.